ධනු ලග්නය. ධනු ලග්නලාභී ඔබගේ 12 වන භාවයට තමයි කුජ ග්‍රහයා පැමිණෙන්නේ එළඹෙන ඔක්තෝබර් මාස 27 වන දින සිදුවන කුජ ග්‍රහ මාරුවේදී. ඒ වගේම ඔබගේ 12 වන භාවයේ මෙන්ම 5 වන භාවයේ අධිපතිත්වය දරන්නේ මේ කුජ කියන ග්‍රහයා. මේ 12 වන භාවයට කුජගේ පැමිණීම සහ කුජ ප්‍රබලත්වයට පත්වීම මේ කරුණු නිසා ධනු ලග්නලාභීන්ට සාර්ථක භාවයන් පෙන්වුම් කරනවා. විශේෂයෙන්ම ගත්තොත් මේ විදේශගත වීමේ බලාපොරොත්තු තියෙනවා නම් මේ විදේශගත වීමේ බලාපොරොත්තු සඵල කරගන්න පුළුවන් හැකියාව පෙන්වුම් කරනවා. මෙතනදී ඒ හැකියාව ගොඩක් වෙලාවට පෙන්වුම් කරන්නේ තමන් ඒ පැත්තට ගන්න තීන්දුව තීරණවල නිවැරදි භාවය. ඒ කියන්නේ හරි වෙලාවට හරි ඩිසිෂන් එක ගන්න පුළුවන් හැකියාවක් ඔබට උදා වෙනවා. ඔබගේ ඒ විදේශ ගමන් ඒ වගේම තමයි පිරිසක් සමග එක්ව කරන කටයුතු මෙන්න මේ වගේ දේවල් වලින් සාර්ථක භාවයක් ළඟා කරගන්න. ඉතින් ඒ පැත්තෙන් අතිශය සාර්ථකයි. අනිත් කරුණ තමයි ක්‍රීඩාවට සම්බන්ධ වෙලා ඉන්නවා නම් අධ්‍යාපන කටයුතු වලින් ගත වෙලා ඉන්නවා නම් ධනු ලග්නලාභී ඔවුන්ට අතිශය සාර්ථකයි. මෙතනදී ඔවුන් විශේෂයෙන්ම අර නිදහසේ හරි වෙලාවට හරි ඩිසිෂන් එක ගන්නවා. තමන්ගේ මේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න වගේම ක්‍රීඩා කටයුතු සාර්ථක කරගන්න. මෙන්න මේ තීරණ ගැනීමේ හැකියාව තමයි මෙතනදී වඩාත් වැදගත් වෙන්නේ. ඔබට අර වෙනදාට වැඩිය වේගයෙන් තීන්දුව తీරන ගන්න පුළුවන් හැකියාව එනවා මේ කුජ බලවත් වෙලා ඉන්න හින්දා. මෙන්න මේ තීන්දුව తీරන ගැනීමේදී ඒවා හරි පැත්තට හරි ආකාරයට ගන්න පුළුවන් නම් ධනු ලග්නලාභීන්ට මෙන්න මේ කාලය අතිශය සාර්ථක කරගන්න පුළුවන්. Tamanගේ ඉදිරි අනාගත කටයුතු ජයග්‍රහණයෙන් මුක්ති විඳීම වෙනුවෙන්